හායි යනවා හැමෝටම. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් කතා කරපු දෙයක් තමයි, ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මාර්තු මාසේ 20 වෙනිදා මෙන්න මේ විදිහට සල්ලි වගේක් වැටෙනවා. ඒ සල්ලි වැටෙන්නේ කාටද? ඒ හැම දෙයක්ම මත කතා කරනවා. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු සල්ලි වගේක් තමයි මේ විදිහට වැටෙන නියමිත. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරපු දෙයක්, ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක්. ඉතින් මෙන්න මේ සල්ලි වැටෙන නියමිතයි. ඉතින් ඔයාලට මේ දේවල් මාර්තු 20 පස්සේ ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හරිතොරතුරු හරියටම නිවැරදිව අරගෙන ඉන්නේ මගේ channel එකෙන්. තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් මේ තොරතුරු වගේම ඔයාලට ඉස්සරහට නිවැරදි තොරතුරු බලා ගන්න දැනගන්න මෙන්න මේ විදිහට ඔයාලට channel එක දැන් subscribe කරගන්න පුළුවන්. හරියටම මේ ඊතල පෙන්න තැනින් ඔයාලා ටච් කරගන්න. මෙන්න මෙතනින් ඔයාලට subscribe කියලා තියෙන. එතනින් ටච් කරගන්න පුළුවන්. ටච් කරගත්තට පස්සේ bell icon එකක් එන. bell icon උඩින් ටච් කරගන්න. ඊට පස්සේ මෙතන all කියලා තියෙනවා. එතනිමුත් ඔයාලා ටච් කරගන්න මේ ඊතලෙන් පෙන්න තැනින්. ඊට පස්සේ හරියටම ඔයාලට subscribe කරගන්න පුළුවන් channel එක. ඔන්න ඔය විදිහට ඔයාලට channel එක හරියටම subscribe කරගන්න පුළුවන්. එහෙම වුණොත් හරිතොරතුරු හරියටම ඔයාලට නිවැරදිව දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මගේ channel එකෙන්. ඉතින් මෙන්න මේ විදිහට මේ කන්ටියට තමයි මුදල් වැටෙන්නේ. ඉතින් වැඩිහිටි දීමනාවේ කන්ටියට තමයි මේ විදිහට මුදල් වැටෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු දෙයක් තමයි, ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි වැඩිහිටි දීමනාව මේ විදිහට අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාවේ මුදල් ලැබෙනවද නැද්ද කියන එක, කවද්ද ලැබෙයිද කියන එක මේ විදිහට ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක්. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. අස්තසුම් පවුල්වල සිටින වැඩිහිටියන් හැර වෙනත් දීමනා ලැබෙමින් සිටින වැඩිහිටියන් පමණක් මේ මාසේ 20 වෙනිදා සල්ලි වැටෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා 20 වෙනිදා සමහර 21 දිහට ගන්න පුළුවන් නේ. සමහර විට ඔයාලට මේ දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ සිට තැපැල් කාර්යාල හරහා හරි උපතැපැල් කාර්යාල හරහා හරි ඔයාලට මේ සල්ලි ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. රුපියල් 3000ක මාසක දීමනාව තමයි ඔයාලට මේක ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් වැඩිවීමක් වුණා මේකේ, වැඩිවීම සඳහන් කරලා නැහැ. වැඩිවීමක් දෙනවා කියලා තාම සඳහන් කරලා නැහැ. අවුරුදු මාසෙන් පස්සේ අප්‍රේල් පස්සේ ඔයාලට මේ වැඩිවීම දීමනාව හම්බ වෙයි කියලා මම හිතනවා. වැඩි වුණ දීමනාව මේක මෙන්න මේ විදිහට ඔයාලට මේ දීමනාව තමයි රුපියල් 3000ක දීමනාව තමයි ගන්න පුළුවන් කියලා මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලත් වැඩිහිටියෙක් ඉන්නවනම් අවුරුදු 70ට වැඩි වැඩිහිටියෙක් නම් ඉතින් ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. උපතැපල් කාර්යාල හරහා හරි නැත්නම් තැපල් කාර්යාල හරහා හරි ඔයාලට මේ දේවල් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මාර්තු 20න් පස්සේ. ඉතින් මේ වීඩියෝ එක නොදන්නවට බාන්න ෂෙයා කරන්න. ඒ යාළුවන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මොකද දැනගන්න ඕන කට්ටිය හිටියා, ගොඩක් කට්ටිය හිටියා, මම මැසේජ් කරලා අහපු කට්ටිය හිටියා, මම කෝල් කරලා අහපු කට්ටිය හිටියා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක නොදන්නවට බාන්න ෂෙයා කරන්න. ඉතින් ඒ යාළුවන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. හරිතොරතුරු හරියටම ඉතා ඉක්මනින්ම ගේන්නේ මගේ channel එකෙන්. එහෙනම් තවත් මේ ගලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.